LTTE යුද්ධයෙන් පරාජය කිරීමට නොහැකි බවට උදම්මැනූ සියලු දෙනාට තමිල් සෙල්ලම්ගේ ඝාතනයෙන් පැහැදිලි පිළිතුරක් ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වාදී කොටි ත්‍රස්තවාදීන් ලැබපු ඉතා ඉහළ පරාජයක් හැටියටයි තමිල් සෙල්ලම් ඇතුළු කොටින්ගේ ඉහළතම නායකයන් 6 දෙනෙක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය අපි දකින්නේ. ඉතාමත්ම පැහැදිලිව දැන් සනාථ වී තිබෙනවා මුළු රටේම ජනතාවට මේ රටේ ආරක්ෂක හමුදාවට මිනිමරු කොටි ත්‍රස්තවාදය සහ මුලින් පරාජයට පත් කරන්න පුළුවන් බව. තමිල් සෙල්ලම් කියන්නේ කොටි සංවිධානයේ ඉන්න ඉහළම පෙළේ නායකයෙක්. ඒ නායකයා ගැවසෙන ස්ථාන පිළිබඳව තොරතුරු ආරක්ෂක හමුදාවට ලැබෙනවායි කියලා කියන්නේ කොටි ත්‍රස්තවාදය අභ්‍යන්තරිකව දෙදරා ගොස් තිබෙන බව. ඔවුන්ගේ නායකයන් පිළිබඳ තොරතුරු සපයන මට්ටමට කොටින්ගේ අභ්‍යන්තරය කඩා වැටී තිබෙන බව. දැන් ඒ අනුව අපි පළමුවෙන්ම ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා මේ රටේ ගුවන් හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක හමුදාවන් වෙත මිනිමරු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා Tamanට සුවිශේෂී හැකියාවක් තිබෙන බව නැවතත් මේ මගින් සනාථ කිරීම සම්බන්ධයෙන්